ඉතින් ආයිබුවන් අද ඔයාලට මම ආවේ ඒ ලයින් ගවුමකට සාක්කුවක් අල්ලන විදිහ කියලා දෙන්න. හැමෝම අමාරුයි කියන සාක්කුව ලෙහෙසිම ක්‍රමයකට කියලා දෙන්නයි ආවේ. ඉස්සෙල්ලාම පුතේ අපි කරන්න ඕනි ගවුමේ උරීසයේ සිට ඉන දක්වා මිම්ම මැන ගන්න. මං කියනවා මේ ගවුමේ උරීසයේ සිට ඉන දක්වා මිම්ම 13යි. නැවත අඟලක් පහලට ගන්න. එතකොට 14යි. 14න් මම මේ මාක් එකක් දාගෙන ඉන්නවා. ඊට පස්සේදී එතන ඉඳලා පහලට තව අඟල් 5ක් සාක්කු කට අත දාන්න පුළුවන් සයිස් එක වෙන්න එපේ. අඟල් 5ක් ලකුණු කරගත්තා. දැන් අපි ඒක අයිනකින් තියලා සාක්කුවේ කොටස කපා ගත්තා. සාක්කුව Tamanට ගැඹුරු ප්‍රමාණයක් ගන්න පුළුවන්. අඟල් 10ක් 12ක් උස අපි කියමු අඟල් 13ක් කියලා. අඟල් 13ක් උස අඟල් 6ක් පළල රෙදි කොටස් දෙකක් ගත්තා. ඒ රෙදි කොටස් දෙක අරගෙන උඩ කෙළවරින් අඟල් එකක් ඉතිරි කරලා පහළ කෙළවරට මේ ආකාරයට රවුම් කරලා කපා ගත්තා. දැන් අපි සාක්කුවේ කට ගවුමට අල්ලන්න යනවා. 5යි අපිට අවශ්‍ය. ඕපන් එක 5යි 6ක් උඩ ඉඳලා පල්ලට මැන ගන්නවා. මැනගෙන අපි ඉතිරි ටික පහලට මහ ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේක මේ සාක්කුව කොටස ඒකත් උඩට 5යිනේ අපිට අවශ්‍ය වෙන්නේ. උඩ ටිකෙත් ඉතිරි අඟල අපි මහ ගන්නවා. ඊට පස්සේ මේ ගවුම කොටස අරගෙන මෙහෙම සාක්කුවේ කොටස තියාගන්නවා. තියාගෙන මේකෙත් මහගත්ත සාක්කුවට ඉතිරි කොටස මෙහෙම ගන්නවා. අරගෙන ඉස්සෙල්ලා මේ සාක්කුව කෑලි දෙක මෙහෙම ගන්න. අරගෙන මෙහෙම මේ පැත්ත මේ හොඳ පැත්ත ගවුමෙත් හොඳ පැත්තට මේ අපි මහලි නතර කරපු තැනින් මෙහෙම තියාගන්න. තියාගෙන එතන ඉඳලා පහලට මහ ගන්න. පහලට මහ ගන්නේ අර අපි 5ක් මැනලා තියාගත්තනේ. ආන් එතෙන්ට තමයි මහන්නේ. ඊට පස්සේ එක පැත්තක් අල්ලලා ඉවරයි. ආයේ අනිත් පැත්ත අල්ලන්න තියෙන්නේ. ඒ පැත්ත අල්ලනකොට අපි මෙහෙම කළා මේ සයිඩ් එකට මෙතනින්ම ඒ අල්ලපු විදිහටම මේ පැත්තටත් අල්ල ගන්නවා. උඩයට මාරු කරලා ගන්න. එතකොට ඔයගොල්ලොන්ට වඩාත් පහසුයි. මෙහෙම අල්ලනකොට බලාගෙන අල්ලන්න. අනිත් පැත්තේ සාක්කුවේ කෑල්ල ඇතුළට දාන්න. අවු වෙන දෙන්න එපා. ඊට පස්සේ අපි මේ සාක්කුව මෙහෙම මහ ගන්න ඕනේ. අනිත් පැත්ත මේ මොකද මේ පැත්ත ඕපන් නේ දැන්. සාක්කුව මහ ගන්න ඕනේ. පසුව ඔයාලා මේක
ඕලොක් කරලා ගන්න. දැන් ඔන්න මම හොඳ පිට හරවනවා. මෙන්න සාක්කුව මහලා ඉවරයි. අපි ලස්සනට අත දාලා ඔන්දයක් දාලා පහසුවෙන් ගන්න පුළුවන්. මහලා ඉවරයි. දැන් ඔන්න ලස්සනට සාක්කුව ඇල්ලන්න කියලා දුන්න ඔයාලට මේක හොඳට අවබෝධ වෙන්නේ නැති තේරෙන්නේ නැති කියලා හිතනවා. නැවත දවසක තවත් ලෙහෙසි ක්‍රමයක් අරගෙන මම එන්නම්. ඔබ සැමට තෙරුවන් සරණයි.